මිනිමලිස්ට් තියරි. එහෙම නැත්නම් අවමවාදී සංකල්පයක් තුළ සතුටින් ජීවත් වෙන්නේ කෙසේද කියන එකට තමයි මම මුල පුරන්නේ. දේහාත්මවාදී එහෙම නැත්නම් ද්‍රව්‍යවාදී ගමනක තමයි මිනිස්සු නියැදෙන්නේ. හෝලිසම් කියන එකේ තේරුම තමයි සියලු දේ අඩංගු වූ. ඒකෙදි ඉතිහාසය, ආගම, සංස්කෘතිය, දේශපාලනය, පරිසරය, සිරිත් පිරිත් මේ සියලු දේම අඩංගුයි. බුදුරජාණන් වහන්සේ දේශනේ තියෙන අනන්න සුඛය. ණය නැති වෙලා කොහොමද ජීවත් වෙන්නේ? ණයයි නඩුවයි තියාගෙන කවදාකවත් ජීවත් වෙන්නට බෑ. අක්‍රෝධ මාරෝග්‍ය ජිතේන්ද්‍රියත්තන් දයාශමා සර්ව ජනප්‍රියත්තන් කොහොමද ඥානවන්ත පුද්ගලෙක් අපි බිහි කරගන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ ගහක තියෙන වටිනාකම. කොහොමද කියන්නේ? වෘක්ෂය වනාහි තමාගේ වැඩිම සඳහා කිසියම් දෙයක් මිනිසාගෙන් නොඉල්ලන්නා වූ තමා විසින් නිෂ්පාදනය කරන්නා වූ සියලු දේ මනුෂ්‍ය වර්ගයා, සත්ත්ව වර්ගයා පරිසරය සඳහා මුදා හරින්නා වූද ඒ වගේම වෘක්ෂයේ සිඳීමට එන පුරෝකරුට සෙවන සලසන්නා වූ බුදුමාකාර වස්තු. Even the axeman is sitting under the shade of this particular tree and he fell it. So it's a real pathetic situation. කෘමි ලෝකයේ තමයි මේ ලෝකයේ ඉන්න විශාලම සත්ව ලෝකය. Without insects, this particular environment will not sustain. I appreciate Japanese in their sense. අපිට ඇයි එහෙම කරන්න බැරි? අයෝවන් මම නීල් රාජ්‍ය සේවයේ අවුරුදු 34 කාලයක් සේවය කළා. මම හිතන්නේ එතනින් අඩු කරන්නට අවශ්‍යම විදේශගත වෙලත් අවුරුදු 6ක් ඒ කියන්නේ අවුරුදු 29ක වගේ කාලයක් මම රාජ්‍ය සේවයේ ඉඳලා ඉවරලා සුණා. ගුරුවරයෙක් විශ්නීය යුද්ධවලපතිවරයෙක්. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ මානව හිමිකම් පිළිබඳ පෝස්ට් ග්‍රැජුවේට් සුසුමක් ලැබුවා. ඒ සියලු දේ කැටි කර ගන්නවට අමතරව මා සංචාරක ක්ෂේත්‍රයේ සංචාර මණ්ඩලයේ පූර්ණ අවසරලාභී අවසරපත්ලාභී එහෙම නැත්නම් අපි කියන නැෂනල් ගයිඩ් සංචාරක මාර්ගෝපදේශකයෙක් වශයෙන් මම සුසුකම් ලැබලා තියෙනවා. මේ සියලු දේ කැටි කරගෙන තමයි මම මේ YouTube channel එක එහෙම නැත්නම් හෝලිසම් කියන channel එක එහෙම නැත්නම් සාකල්‍යවාදී සියලු දේ අඩංගු කරගෙන අධ්‍යාපනයේ සංස්කෘතිය, ආගම, දේශපාලනය, පරිසරය මේ සියලු දේ අඩංගු කරගෙන ඊළඟ පරපුර මෙහෙවන්නේ කෙසේද? ඔවුන්ට අධ්‍යාපනය ලබන්නේ කෙසේද? ඔවුන්ට මඟ පෙන්වන්නේ කෙසේද? වගේම ජාතික විශ්වවිද්‍යාලයේ මම කවුන්සලින් කෝස් එකක් කරලා එතෙන්දිත් මම පන්නර ලැබුවා කොහොමද උපදේශනය කරන්නේ කියන එක. මේ සියලු දේ අඩංගු කරගෙන තමයි මම මේ YouTube channel එක ආරම්භ කරන්නේ. මේකට සමගාමීව අපි දියත් කරනවා අපේ වෙබ්සයිට් එකත්. එතෙන්දින් බලාපොරොත්තු වෙන්නේ සිලෝන් netculture කියලා අපි යන්නේ nature, culture and geography කියන සංරචක තුනම කැටි කරගෙන මේ තුලින් සියලු දේ අඩංගු කරගෙන තමයි අපි මේ channel එක ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මිනිමලිස්ට් තියරි ඉස්සරහට දාලා කියන්නේ අපි අවම සම්පත් තුළ කොහොමද වැඩිම සතුටකින් ජීවත් වෙන්නේ කෙසේද කියන එක. එතෙන්දි තමයි මේ සබහා ධර්මයත් එක්ක අපිට යන්න ඕනේ කියන සතුට මට ඇති වුණේ. ඊළඟ පරපුරට දෙන්න ඕනේ කියලා සතුට ඇති වුණේ. අපි බලමු මේක ඉදිරියට ක්‍රියාත්මක කරගෙන යන ආකාරය පිළිබඳව. දැන් මම දකින්නේ අද ලෝකය මේ ඩිජිටලයිස් වෙලා, ග්ලෝබලයිස් වෙලා මේ ගමන් කරන්නා වූ මාර්ගය තුළ බොහෝ දෙනෙක් අතරමං වෙලා තියෙනවායි කියන එකයි මම දකින්නේ. මොකද මේ තියෙන දියුණුව බොහෝ දුරට ගුණාත්මක දියුණුවට වඩා තියෙන්නේ වැඩිපුරම ප්‍රායෝගිකව දකින්න පුළුවන් දියුණුවක්. එහෙම නැත්නම් දේහාත්මවාදී එහෙම නැත්නම් ද්‍රව්‍යවාදී ගමනක තමයි මිනිස්සු නියැදෙන්නේ. මෙන්න මේක අපි වෙනස් කරන්නට මිනිස් සිතතන් තුළ මිනිමලිස්ට් තියරි එහෙම නැත්නම් අවමවාදී සංකල්පයක් තුළ සතුටින් ජීවත් වෙන්නේ කෙසේද කියන එකට තමයි මම මුල පුරන්නේ. අපේ මේ channel එක නම් කරලා තියෙන්නේ හෝලිසම් channel. හෝලිසම් කියන එකේ තේරුම තමයි සියලු දේ අඩංගු වූ. ඒකෙදි ඉතිහාසය, ආගම, සංස්කෘතිය, දේශපාලනය, පරිසරය, සිරිත් පිරිත් මේ සියලු දේම අඩංගුයි. මේ සියලු දේම සම්පූර්ණ පුද්ගලයෙක් අපිට නිර්මාණය කරන්න ඕනේ. ඒක තමයි මේ holism කියන එකේ අදහස. In the future our channel most probably will be discussing these topics in a very deeper level. As the initiative measure I would like to speak in Sinhalese
and I want to send this message to all the clients or the friends or the audience, that what we are going to do is to correct people, rehabilitate people, and bring them to a proper channel of living. අපි මෙහෙම හිතුවොත් එහෙම බොහෝ දෙනෙක් අද ජීවත් වෙන්නේ ණයට. ඉස්සර අපි පොඩි කාලේ අපේ අම්මලා අල්ලපු වැටකින් රුපියල් 5ක්වත් ඉල්ල ගන්න කැමැත්තක් තිබුණේ ණය වෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනේ තියෙන අනන්න සුඛය. ණය නැති වෙලා කොහොමද ජීවත් වෙන්නේ කියලා. ඒක හරි වැදගත්. ඒ වගේම තමයි නඩුවක් නැතුව ජීවත් වෙන්නේ කොහොමද? ණයයි නඩුවයි තියාගෙන කවදාකවත් ජීවත් වෙන්නට බෑ. නිදා ගන්නකොට ණයයි නඩුවයි එක්ක දිදෙන්නේ, නැගිටිනකොට ණයයි නඩුවයි එක්ක නැගිටින්නේ. එතකොට ජීවිතේ සතුටුමත් නෑ. මිනිමලිස්ට් තියරි එහෙම නැත්නම් අවමවාදී සංකල්පය තුළ අපි බලාපොරොත්තු වෙන්නේ අපේ ඊළඟ පරපුර උපරිම සතුටකින් අවම සම්පත් ප්‍රමාණයකින් ජීවත් වෙන්නේ කෙසේද කියන එක හඳුන්වා දෙන්නත්, ඒ වගේම අක්‍රෝධ මාරෝග්‍ය ජිතේන්ද්‍රියත්තං දයාශමා සර්ව ජනප්‍රියත්තං නිර්ලෝභිදාතා බයශෝක මෝචි නානා ප්‍රභේදා ඥානා ප්‍රභේදා දස ලක්ෂණ. කොහොමද ඥානවන්ත පුද්ගලෙක් අපි බිහි කරගන්නේ? අක්‍රෝධ මාරෝග්‍ය. ක්‍රෝධ නොකරන බවක් මිනිසුන් තුළ ඇති කරගන්නට අවශ්‍යයි. මාරෝග්‍ය, ඒ වගේම නිරෝගීව ඉන්න බවක් ඇති කරගන්නට අවශ්‍යයි. ජිතේන්ද්‍රියත්වං, ඉන්ද්‍රියන් দমনය කරගත්ත ආකාරයේ මනුෂ්‍යයා ජීවත් වෙනවාද කියන එක අවශ්‍යයි. A self restraint, control of all the sensory parts of our body. That means eye, tongue, skin, nose, etc. අක්‍රෝධ මාරෝග්‍ය ජීතෙන් දයාව දැක්වීම, ක්ෂමා සමාව ලබා දීම, සර්ව ජනප්‍රිය සියලු දෙනා අතර ජනප්‍රිය ජීවත් වීම, සර්ව ජනප්‍රිය, නිර්ලෝභී දාතා, නිර්ලෝභී බව, දාතා දීමට කැමැති බව, භය ශෝක මුති, බය නැතු බව සහ ශෝක නැතුව ජීවත් වෙන්නේ කෙසේද? මෙන්න මේ පුද්ගලයා ඥානවන්ත පුද්ගලෙක් වෙනවා. මේක කරන්නට පුළුවන් වෙන්නේ තමා උපන් රටට, තමා උපන් ජාතියට, තමා ලැබි ආගමට, තමා උපන් පරිසරයට. විශේෂයෙන්ම මම මේක බලාපොරොත්තු වෙන්නේ අපේ වෙබ්සයිට් එක, එහෙම නැත්නම් වෙබ් අඩවිය අපි නම් කරලා තියෙනවා NatCulGeo කියලා. Nature, Culture and Geography. ස්වභාව ධර්මය, සංස්කෘතිය හා භූ විෂමතාවය. එහෙම නැත්නම් අපි කියන භූගෝලීය සාධක සියල්ල. මේ ඔක්කොම එකට එකතු වුනහම holism කියන සංකල්පය එනවා. Holistic beauty, holistic perspective of life. මේ සියලු දේ දැනගන්නට අපේ වෙබ්සයිට් එක ටච් කරන්න අනාගතයේදී. එතකොට අපි ඕගොල්ලන්ව බොහෝ තැන්වලට එක්කරන් ගිහිල්ලා ස්වභාව ධර්මය ගැන කියලා දෙනවා. දැන් උදාහරණයක් වශයෙන් අපි ගමු ජෝර්ජ් වොෂින්ටන්ට සියටල් ලියු ලිපිය. ඔයගොල්ලෝ බොහෝ දෙනෙක් දන්නවා. බලන්න මේ ඉන්දියානු ගෝත්‍රික නායකයා මොන තරම් ලස්සනට මේ පරිසරයේ උරුම කාටද කියලා ලියලා තියෙනවා. මේ පරිසරය කොච්චර වටිනා දෙයක්ද කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ ගහක තියෙන වටිනාකම. කොහොමද කියන්නේ? වෘක්ෂය වනාහි තමාගේ වැඩිම සඳහා කිසියම් දෙයක් මිනිසාගෙන් නොඉල්ලන්නා වූ, තමා විසින් නිෂ්පාදනය කරන්නා වූ සියලු දේ මනුෂ්‍ය වර්ගයා, සත්ත්ව වර්ගයා පරිසරය සඳහා මුදා හරින්නා වූද, ඒ වගේම වෘක්ෂයේ සිඳීමට එන පුරෝකරුට සෙවන සලසන්නා වූ බුදුමාකාර වස්තුව. Even the axeman is sitting under the shade of this particular tree and he fell it. So it's a real pathetic situation, and even a scientist has not yet thought of that type of a concept. He might come out all the positive ideas and all the advantages and benefits about tree, but even the axeman is under the shade of this particular tree.
මේ ගහ යට ගහේ සෙවණ ඉඳගෙන මේ ගහ කපන්නේ කියලා. ඒතර මොනතරම් මිනිසා මොනතරම් නිර්දය ක්‍රියාවක්ද කරන්නේ. අපි කියන්නේ ගස් කපන්න එපා කියන එක. ගස් කපන්න ඕන අපිට ගහක් නැතුව ජීවත් වෙන්න බෑ. එහෙම නෙමෙයි. අධික පාරිභෝජන රටාවකට අපි ගියොත් එහෙම මේ පරිසරය විනාශ කරනවා. අධික පරිභෝජන රටාවකට යන්නේ නැතුව කොහොමද අපි ජීවත් වෙන්නේ? ඒක තමයි ගොඩක් වැදගත් මම නිකමට චුට්ටක් කියන්නම්. අද හැදෙන නව සමාජයේ ඒගොල්ලෝ ඉල්ලන්නේ මම සමහර ට්‍රේඩ් නේම්ස් කියන්නේ නැහැ. ඒගොල්ලෝ ඉල්ලන්නේ හැම් බේකන් රෝස්ට් චිකන් ලන්ච් ඇන්ඩ් මීට් බියර් සොසේජ් සෑන්ඩ්විචස් වර්ග එහෙම නැත්නම් ෆාස්ට් ෆුඩ් අවුට්ලට් වලට ගිහිල්ලා අර දේ අපිට කන්න ඕන මේ දේ අපිට කන්න ඕන මේ ඩ්‍රින්ක් එක ගන්න ඕන කියලා තමයි ජීවත් වෙන්නේ. ඒ ළමයි ඒකට පුරුදු වෙලා දෙමව්පියනුත් ඒකට හැඩ ගැහිලා how much were they earn that is not enough for their living. And finally they hoard a lot of diseases, sicknesses, and even the mental health is also deteriorated. We feel very sorry about these things. පසුගිය දවසක මම දැක්කා මට යන්න සිද්ධ වුණා මාර්ගම් පිළිකා රෝහලට. එතෙන්දී මට යන්න වුණොත් යනවා. නමුත් මම ප්‍රාර්ථනා කරා ආයේ කවදාකවත් මේ රෝහලට නොෙන්න මම ප්‍රාර්ථනා කරනවා මේ මිනිස්සුන්ට මේ වගේ ලෙඩ රෝග හැදෙන්න එපා කියලා. මොකද පොඩි ළමයි කැන්සර්ස් ඇවිල්ලා ගෙනහින් තියෙනවා. වෛද්‍යවරු නර්සස්ලා අනිත් ස්ටාෆ් එකේ මෙම්බර්ස්ලා මට කිව්වා මාසයකට අලුතෙන් 1000ක් විතර එකතු වෙනවායි කියලා ඉවරලා මේ රෝගී ළමයි. Their style of consumption of food is completely distasteful. තාමන් පිළිකුල් සාගත විදිහට මේගොල්ලෝ ජංක් ෆුඩ් වලට අබ්බැහි වෙලා තියෙනවා. ඒ කියන්නේ low quality food වලට අබ්බැහි වෙලා තියෙනවා. ඒගොල්ලෝ කැමති නැහැ සබහා ධර්මයේ විසින් අපිට සපයලා දීලා තියෙන ඉතාමත්ම වටිනා ආහාර දේවල් ආහාරයට ගන්න. මට දුක හිතෙන කාරණයක් පහුගිය දවස්වල මම ගියා දානෙ ගෙදරට. මේ දානෙ ගෙදර ඉන්න දරුවෝ දෙන්නෙක් ඉන්ටර්නැෂනල් ස්කූල් වලට යන්නේ. දානෙට රතුබත් තිබුණා. අවසානයේදී මේ රතුබත් එකෙන් මම හිතන්නේ එක හාමුදුරනමක් වයසක හාමුදුරනමක් වළඳලා තිබුණ රතුබත් වලින් ටිකක් ඊට පස්සේ පොලිමේ ඇවිල්ලා බෙදා ගන්නකොට මේ ඉන්ටර්නැෂනල් ස්කූල් වලට ගිහින් මේ ගෙදරම එක ළමයි ඇහුවා what is this? මම කිව්වා red rice. We don't like to eat. ඒ ළමයි රතුබත් කන්න කැමති නැහැ. කොහිල කන්න කැමති නැහැ. මේ ළමයින් හදන්න ඕන ඊළඟ පරපුරම සමාජයට ආදරය කරන්න, තමන්ට ආදරය කරන්න, සංස්කෘතියට ආදරය කරන්න, ස්වභාව ධර්මයට ආදරය කරන්න. ඒ වගේ ආකාරයට හදන්න අන්න ඒකයි අපි බලාපොරොත්තු වෙන මේ YouTube channel එක වගේම අපේ netculture website එකේ මේ holism කියන YouTube channel එක ආරම්භ කරන්න උත්සාහ කරනවා. මේ සත්තුන්ට පුදුමාකාර ආදරය කරන්න ඕනයි කියන එක මට I want to emphasize on it because very recently I heard and I saw very small video cut that was in a very rural area in England. ඒගොල්ලෝ මේ පැලට් ගොඩක් ලී පැලට් ගොඩක් ගොඩ ගහලා තියෙනවා. වත්තක මේ ගම්මානේ ගොඩ ගහලා මේ පැලට් ඇතුළට ලී කෝටු ස්ට්‍රෝස් ඒ කියන්නේ පිදුරු ඒ කියන්නේ මොනවා හරි අපි කියමු මේ රටවල පිදුරු බීව වෙන්නේ ඒ අපි කියමු රයි එහෙම නැත්නම් වීට් මේස් ඒව අවශේෂ කොටස් ටික වේල්ලා ඒව ඇතුළට දාන්න. මොකටද මේ තියෙන කෘමීන් බෝ වෙන්න. අපි කවදාකවත් ලංකාවේ මම අහලවත් නැහැ දැකලවත් නැහැ කෘමීන්ට බෝ වෙන්න කියලා මේ විදිහේ දෙයක් කරලා තියෙනවා. Most of the people don't know that Arthropoda is the biggest phylum in the world. If a phylum also, phylum in the world. මේ කෘමී ලෝකයේ තමයි මේ ලෝකයේ ඉන්න විශාලම සත්ව ලෝකය. Without insects, this particular environment will not sustain. ඒකට දායක වෙනවා. බලන්න කෘමීන්ට
බෝ වෙන්න තැන් සලස්සලා තියෙන කෘතිම ඒ මිනිස්සු මොනතරම් පරිසරයට ආදරේද. අන්න එහෙම ජනතාවක් කියන්නේ ලොකු ළමයි හදන්න අමාරුයි, සීයලා ආච්චිලා හදන්න අමාරුයි. But we want to adjust and redress the mistakes that the younger ones do. We have to correct them from the Montessori itself and we want to bring them forward. මගේ පුතා ඉන්නේ ජපානයේ. එයා ඔයගොල්ලෝ හොඳටම දන්නවා ජපානයේ හරි පිරිසිදු රටක්. ඒ එයාපෝට් එකේ පාරේ ඒගොල්ලන්ගේ වැඩබිමේ තියෙන පිරිසිදුකම මට පෙන්වනවා. It's really admirable. I appreciate Japanese in their sense. අපිට ඇයි එහෙම කරන්න බැරි? පරිසරයට ආදරය කරන, සතුන්ට ආදරය කරන. Excuse me. I want to stop. I want to diverge this speech to another side. Very recently, මම කතරගමට ගියා. කතරගම බුදුබිමේ පොඩි හරස් පාරක යනකොට අපිට කතා කරනවා මහත්තයා බල්ලූරු මස් තියෙනවා, ගෝණ මස් තියෙනවා, මෝ මස් තියෙනවා කියලා. ඒ කතරගම බුදුබිමේ එහෙමනම් වන අඩවි ආශ්‍රක ඒ වගේම වෙනත් පූජාවින් මාසිත මොනතරම් සත්ත්ව ඝාතනයක් සිද්ධ වෙනවද මේ වෙනකොට අලි 400 ගාණක් මරලා තියෙනවා. මරලා තියෙනවා. එතකොට අපි පරිසරයට ආදරය කරනවාද? ඒ වගේම අපේ සංස්කෘතික ප්‍රදේශ වලට ගියාම අපි දකිනවා ඒවට කරලා තියෙන හානි. මම එක තැනක දැක්කා කුළුණු හිසක් අපි කියනවා කොරින්ත් කියලා. ඒ කුළුණු හිසක් ලිප් ගලකට තියලා වතුර උණු කරනවා. එතකොට මගේ යාළුවෙක් කිව්වා මේ වගේ දෙයක් ජපානයේ තියෙනවා නම් ඒවා කෞතුකාගාරයක තියෙන්නේ කියලා. So we don't have that much of admiration, appreciation of our heritage. එයි අපි මෙහෙම ජීවත් වෙන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ YouTube channel එකෙන් කතා කරන්න, holism channel එකෙන් කතා කරන්න. ඊළඟ පරපුර සතුටින් ඉන්න nature culture geography වලට ආස කරන පරපුරක් නිර්මාණය කරගන්න. ඒකට අපි බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලෝ අපිට දායකත්වය ලබා දෙයි. subscribe කරලා මේ channel එක අපි ඉදිරියට ගෙනියමු. From the next day onwards I speak in English and in Sinhala as well as I did today. So it will be a very big progress in our channel for the next generation to flourish, and they will finally appreciate the culture, nature, geography of our country combined with religious rites and customs, not only in Buddhism, in other religions as well. Thank you very much. Wish you all the best. Good luck.